ආයුබෝවන්. අද අපි බලන්න යන්නේ තාරකා විද්‍යාව. ඒ කියන්නේ මේ අහස, තරු, ග්‍රහලෝක ගැන ඉගෙන ගන්න තියෙන ක්‍රම මොනවද කියලා. අපිට ලැබිලා තියෙනවා ලිපි කිහිපයක්, සටහන් වගයක්. ඔව්. ඉතින් මේවා ඇසුරෙන් අපි ටිකක් ගැඹුරට කතා කරමු මේ විශ්වය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම විදිහ ගැන. ඇත්තටම මේ ලැබිලා තියෙන මූලාශ්‍ර බැලුවම පේනවා මේකට එක ක්‍රමයක් නෙවෙයි ගොඩක් ක්‍රම තියෙනවා කියලා. ඔව්. ඒ කියන්නේ අර තනියම පතක් බලන එකේ ඉඳලා අහස නිරීක්ෂණය කරන එක, ඊට පස්සේ ටිකක් විධිමත් විදිහට පාඨමාලා වගේ කරන එක, ඔව්. අන්තිමට අර එක එක කණ්ඩායම් එක්ක සංගම් එක්ක එකතු වෙන එක දක්වාම ගොඩක් දේවල් ගැන කතා වෙලා තියෙනවා. ඒ ගන්න අපි මුලින්ම පටන් ගමු අර ස්වයම් අධ්‍යයනය. ඒ කියන්නේ තනියම පොත්පත් කියවන එකට යන. ඔව්. මටත් හිතුනේ ඒක තමයි ලේසිම දේ වගේ කියලා. අර මූලාශ්‍රය කීපයකම ඒක පොදුවේ තිබුණා නේද? වියදම අඩුයි, ලේසි වගේ අදහසක්. ඔව්. ඒක තමයි පටන් ගන්නම තියා හොඳම තැන. සමහර වෙලට අර එක ලිපියක තිබ්බා කාල් සේගන්ගේ කොස්මොස් වගේ පොත්. කොස්මොස් ඒක නම් හරිම ප්‍රසිද්ධයි නේද? ඔව්. ඒක අර විද්‍යාව උනන්දු වෙන විදිහට කතාවක් වගේ කියන නිසා අලුතෙන් එන කෙනෙක්ට හරිම හොඳයි කියලා තිබ්බා. ඒ වගේම අර ස්කයි ඇන් ටෙලස්කෝප් වගේ සංගරා ගැන ඔව් ඒවයි තියෙනව නේද? මාසෙන් මාසෙට අහසේ මොනවද බලන්න තියෙන්නේ කියලා. හරියටම හරි. ප්‍රායෝගික උපදේශුත් එක්කම ඒකත් ගොඩක් ප්‍රයෝජනවත්. අන්තර්ජාලය ගැනත් කතා නොකරම් බෑනේ ඉතින්. NASA, ESA වගේ වෙබ්සයිට්ස් ගැනත් සටහන් තිබුණා. ඔව් ඒවයි තොරතුරු නම් ඉතින් අනන්තවත් තියෙනවා. හැබැයි අර එක මූලාශ්‍රයක තිබුණා නේද? NASA වෙබ්සයිට් එකේ අර දවස පින්තූරය. ඔව් Astronomy Picture of the Day APOD කියන එක. ඒකෙන් දවස ගානේ පොඩි දේවල් දැනගන්න පුළුවන් කියලා. ඒක එක්ක එන අර පොඩි විස්තරේ. ඔව් ඒක වැදගත් කියලා තමයි අවධානය කරලා තිබුණේ. ඇත්ත. ඒ වගේම අර YouTube නාලිකාව කර්ස් ගසාට් වගේ ඒවා. ඒවයි අර ඇනිමේෂන් වලින් පැහැදිලි කරනව නේද? ඔව්. හරිම සරලව සංකීර්ණ දේවල් උනත් ලේසියෙන් තේරෙනවා. ඒකේ වටිනාකම ගැනත් ලිපියක තිබ්බා. විශ්වවිද්‍යාල වෙබ් අඩවි වල නොමිලේ දෙන දේශන සටහන් ගණත් එකක තිබුණා නේද? ඔව්. ගැඹුරටම යන්න ඕන අයට ඒක තුන් අවස්ථාවක්. හරි. එතකොට මේ පොත්පත් වලින් අන්තර්ජාලයෙන් එහාට ගිහිල්ලා ඇත්තටම අහස බලන එක. ඒකේ වැදගත්කම ගැන මොකද කියුනේ? ඒක නම් අනිවාර්යයෙන්ම වැදගත්. එක ලිපියක තිබ්බේ අර පොතක සිතියමක් බලනවට වඩා අහසේ තරු රටාවක් හොයාගත්තම ඒක මතක හිටිනවා වගේ දෙයක්. ඒක නම් ඇත්ත. අත්දැකීමෙන්ම ලැබෙන දෙනම. ඔව්. ඉතින් මුලින්ම හිස්ස ඊට පස්සේ බයිනොකියුලර්ස් දුරදක්නයකට කලින්. ඔව්. එක ලිපියක ඒක විශේෂණ කියලා තිබුණා. ලොකු ටෙලස්කෝප් එකකට කලින් හොඳ බයිනොකියුලර් එකක් ගන්න එක. තරු හඳුනගන්න දීප්තිමත් මන්දාකිනී නිහාරික වගේ දේවල් බලන්න ලේසිලු. වියදමත් අඩුයි. ඒක හොඳ අදහසක්. අර ෆෝන් ඇප්ස් ගැනත් තිබ්බ නේද? ස්කයි view, ස්ටාර්වෝක් වගේ. ඔව්. තරු සිතියමක් වගේ උදව්වක් දෙනවා. අහසට අල්ලලා බැලුවම පේනව මොනවද තියෙන්නේ කියන. ලංකාවේ තාරක විද්‍යා සංගම් වලින් කරන නිරීක්ෂණ කඳවුරු ගැනත් කතා වෙලා තිබුණා. ඔව් ඒකත් ගොඩක් වැදගත්. ඒ කියන්නේ අර ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න ලැබෙන නිසාද? එකක් එක අනිත් එක අර උපකරණ පාවිච්චි කරන හැටි. හරි. අහසේ දේවල් හොයාගන්න කෙටි ක්‍රම වගේ දේවල් ඒවා ඉතින් පොතේ තියෙනවට වඩා ප්‍රායෝගිකවම ඉගෙන ගන්න පුළුවන්. අත්දැකීම වෙනස්. හරි. එතකොට විධිමත් අධ්‍යාපනය පැත්තට හැරුණොත් අර ඔන්ලයින් කෝසස්, Coursera, EDX වගේ. ඔව් ඒව ගැනත් සඳහන් වෙලා තිබුණා. එක ලිපියක තිබ්බා ඒවයි අර වෙලාවට අනුව හොදාගන්න පුළුවන් නිසා ෆ්ලෙක්සිබිලිටි. එක වාසියක් කියලා. හැබැයි තව එකක තිබ්බා විශ්වවිද්‍යාල පාඨමාලාවක ලැබෙන ගැඹුර අර ඍජු මඟ පෙන්වීම ඒකත් සමහරුන්ට වැදගත් වෙන්න පුළුවන් කියලා. ඒකත් ඇත්ත. දෙකේම වාසි තියෙනවා. ලංකාවෙත් ඉතින් කොළඹ, පේරාදෙණිය වගේ තැන්වල භෞතික විද්‍යාව උපාධිය එක්ක මේ පැත්තට යොමු වෙන්න පුරුවන්කම තියෙනවා. හරි. අන්තිම කාරණේට එමු. අර ප්‍රජාවන්ට ඉටුතු වෙන එක. ලංකාවේ තියෙන තාරක විද්‍යා සංගම්. ශ්‍රී ලංකා තාරක විද්‍යා සංගමය වගේ. ඒවට සම්බන්ධ වෙන එකේ වාසි ගැන තිබුණා. ඒ වගේම අර ඔන්ලයින් ප්‍රජාවන්, Reddit එකේ රෙස්ට්‍රොනොමි වගේ ඒවා. ගෝලීව සම්බන්ධ වෙන්න හොඳයි. හැබැයි එක ලිපියක අර ඔන්ලයින් තොරතුරු වල නිර්වද්‍යතාවය ගැන පොඩි ප්‍රශ්නයක් මතු කරලා තිබුණා නේද? ඒක වැදගත්. මොකද ඔන්ලයින් ෆෝරම් එකක කවුරු හරි දාන හැමදේම හරි කියලා ගන්න බෑනේ. හරි. විශේෂයෙන් අර උපකරණ ගැන උපදෙස් වගේ දේවල් නම් විශ්වාසවන්ත ටැන් වලින් ඩබල් චෙක් කරන එක හොඳයි කියලා තමයි ඒකේ තිබ්බේ. දේශීය සංගම් වලදී අර මුණ ගැහිලා කතා බහ කරන එකේ වෙනම වටිනාකමක් තියෙනවා. අනිවාර්යෙන්ම.
අත්දැකීම් බෙදා ගන්න ප්‍රශ්න අහන්න ඒක වෙනස්. එතකොට මේ ඔක්කොම එකතු කරලා බැලුවම පැහැදිලි මේක එක රායකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක ගමනක්. හරියටම ගමනක්. ඒ ගමන යන්න පාරවල් ගොඩක් තියෙනවා. පොත්පත් අහස් බලන එක කෝස් එකක් කරන එක. ඔව් අනිත් අයත් එක්ක එකතු වෙන එක වැදගත්ම දේ Tamanට ගැළපෙන තැනින් පටන් අර කුතුහලයේ තියාගෙන යන එක. මොකද මේක නිතරම අලුත් වෙන ශේෂ්ත්‍රයක්. ඔව් හැමදාම අලුත් දෙයක් හොයාගන්නවා. එහෙනම් මේ කතා කරපු දේවල් එක්ක අපි සවන් දෙන්නන්ට අදරයට උනත් පටන් ගන්න පුළුවන් හඳුනා ගන්න උත්සාහ කරන්න පුළුවන් සරලම දෙයක්. ඒ ළඟේම ඒකෙන් විශ්වය ගැන පොඩි හරි කතාවක් කියවෙන දෙයක්. මොකක් වෙන්න පුළුවන්? සමහර විට අහසේ වෙලාවට පේන දීප්තිමත්ම ග්‍රහලෝකය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බ්‍රහස්පති කියමුකෝ. එහෙම නැත්නම් සිකුරු ඒක පියවියහට පේනවනේ. ඔව්. ඒ දිහා බලාගෙන ඉන්න ගමන් පොඩ්ඩක් හිතන්න පුළුවන් මේක තමයි සෞර ග්‍රහ මණ්ඩලයේ ලොකුම ග්‍රහයා. එහෙම නැත්නම් මේක තමයි පෘථිවියට කිට්ටු මේක. වගේ. ඒකට ඡන්දය ගොඩක් ඉන්නවා. නැත්නම් මේක හරියට රත් වෙලා තියෙනවා වගේ. මේ පොඩි තොරතුරු මතක් කරගත්තත් ඇති. ඒකින් අර විශ්වයේ තියෙන විශාලත්වයේ විවිධත්වය ගැන පොඩි හැඟීමක් එනවා. ඒකත් මේ ගමනේ හොඳ පළවෙනි පියවරක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම